අයිබෝන් ශ්‍රී ලංකා සංවිධානාත්මකව යම්කිසි පිරිසක් විසින් අපි මේ සාර්ථකව නිම කරන්න හදන ප්‍රොජෙක්ට් එකට ගහනවා කියලා පේනවා. කොණ්ඩේ අනේකට හොඳම විසඳුම විස්කම් ඉන්ටෙන්ස් හෙයාර් සීරම් රජයේ අනුමැතිය සහිතයි. මෙතනදී මම හරිද මම වැරදිද කියලා ඕගොල්ලොන්ට තේරෙවි. ඔන්න එහෙනම් කතාව පටන් ගන්න. ලංකාවේ ගංවතුර ආධාර එකතු කරන්න ලංකාවේ මිනිස්සු එකතු වෙද්දී ඒ වෙලාවේ මම UAE හිටියේ මාව UAE වල හිර වෙලා හිටියේ ඔන්න මතක් කරන්න මම දාපු පළවෙනි ලයිව් වීඩියෝ එක. මම ලයිව් වීඩියෝ එකක් දාලා බඩු ටිකක් මිලදී ගන්න ගමන් ලංකාවේ මිනිස්සු මගේ වටා එකතු වෙනවා. එහෙම එකතු වෙද්දී අපි මොකද්ද කරේ? අපි දවස් 3ක් 4ක් අරගෙන UAE වල අපි බඩු එකතු කරලා ලංකාවට එවන්න. ඒ එකතු කරපු බඩු සියල්ලම අපේ ගෙදරට නෙමෙයි ගෙනාවේ. අපේ ගෙදරට ගේන්න අපිට එහෙම අහේනියක් නැහැ. මට එහෙම අහේනියක් නැහැ. ඒක බඩු ගෙනත් දුන්න මිනිස්සුත් කිව්වා. අශීර් මල්ලි ඔයාව විස්තරයි විශ්වාස අපිට වෙන කාවත් විශ්වාස නැහැ. මේ UAE වල කවුරුත් අපිට විශ්වාස නැහැ. ඔයාව විතරමයි අශීර් මල්ලි අපිට විශ්වාස කියලා තමයි ගෙනත් දුන්නේ. ඒ කියන්නේ එතකොටත් විශ්වාසයක් දිනා ගන්න පුළුවන් කවුරුත් UAE වල ඉඳලා නැහැ. ඒතර මාව විශ්වාස කරලා මට ගෙනත් දුන්න මේ UAE වල බඩු ටික මම ඒ ශ්‍රී ලාංකික ජනතාවටම බාර දුන්නා. ඕගොල්ලෝ එකතු කරන්න ශ්‍රී ලාංකික වොලන්ටියර් කණ්ඩායමක් හදලා ඒගොල්ලෝ එකතු කරා. එකතු කරලා ලංකාවට එව්වා. ලංකාවට එව්වේ අපේ ගෙදරට දෙන්න කියලා නෙමෙයි. ලංකාවට එව්වේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න කියලා අත්‍යවශ්‍ය මිනිස්සුන්ට දෙන්න කියලා. එතකොට වරායට ආපු බඩු ටික දැන් මේ වෙලාවේ දැන් මම මේ ලයිව් එක දාන වෙලාවේ වරාය නෙමෙයි තියෙන්නේ. කස්ටම් එකකින් රිලීස් වෙලා DMC එක බාරයට අරන් තියෙන්නේ. එතකොට මම වීඩියෝ එකක් දාලා මිනිස්සු එකතු කරලා බඩු ටිකත් එකතු කරලා UAE වලින් වරායෙන් කාගෝ ආයතනයක් කරහා ඒ කාගෝ ආයතනයේ නොමිලේ සපෝට් එකක් අරගෙන ඒගොල්ලෝ 7-5ක්වත් ගන්න නැතුව අපිට ලස්සනට මේ බඩු ටික ලංකාවට එවද්දි ඒ කාගෝ ආයතනයේ කන්ටේනර් 4ක දාලා කන්ටේනර් 4ක බඩුද කන්ටේනර් 4ක්ද මොකක්ද ඒ කතාව? කන්ටේනර් 4ක්ද කන්ටේනර් 4ක් පුරවල බඩු ආවද නැත්නම් කන්ටේනර් 4ක කන්ටේනර් එකක බඩුද මොකක්ද? එහෙම කතාවකුත් යනවා මම දැක්කා. එහෙම එකක් කතා කියනවා කට්ටියක්. මේ කට්ටිය එකතු වෙලා කරන්නේ මිනිස්සුන් කුලප්පු කරන එක. මිනිස්සුත් එක්ක ආදරණීය වෙනකොට ඒගොල්ලන්ට ඊරිසියයි. කන්ටේනර් 4ක තමයි මම දැනුත් කියනවා කන්ටේනර් 4ක තමයි බඩු ලංකාවට ආවේ. ඒ ආපු බඩු ටික දැන් කන්ටේනර් එකක් පිරෙන්න තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු කන්ටේනර් 4ක දාලා තමයි මෙහෙට එව්වේ. මොකද ඒ බඩු ටික පිළිවෙලට කැඩෙන්න බිඳෙන්නේ නැතුව හරි පරිස්සමට අසුරලා මේව පරිස්සමට එන්න එපා මෙහෙට ඉදි විනාශ වෙන්න බෑනේ. කන්ටේනර් 4ක තමයි එව්වේ. ඒක තමයි දෙයනේ මුලින්ම කිව්වේ කන්ටේනර් 4ක එව්වා කියලා. දැන් කන්ටේනර් එකක් තියනවලු කන්ටේනර් අනිත් තුන පොලු. එහෙම එකක් නැහැ. කන්ටේනර් 4ක ආපු බඩු ටික ඒ වගේම තියෙනවා කොහෙද? මගේ ළඟ නෙමෙයි, මගේ ගෙදර නෙමෙයි, මගේ ගෙදරට ගෙන්නුවේ නැහැ. තියෙන්නේ රාජ්‍ය භාරේ, රජය භාරේ, කස්ටම් එක භාරේ. ලංකාවේ DMC එක රජයේ නිලධාරීන්ගෙන් රජයේ ආයතනයක්. DMC එක භාරෙන් තමයි රතු කුරුසය හරහා කැන්ඩි රෙඩ් ක්‍රොස් එක හරහා අපේ අදාළ පළාත් වලට එතනින් අවශ්‍ය මිනිසුන්ට ඒගොල්ලෝගේ කැමැත්තට ඒගොල්ලෝ කරන්නේ. මගේ කැමැත්තක් නෑ මෙතන. මගේ කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ඇවිල්ලා මිනිස්සුන් එකතු කිරීමට තිබ්බ කැමැත්ත සහ මිනිස්සුන්ට මේ බඩු ටික දෙන්න ඕනේ වෙච්ච කැමැත්ත. ඉතින් මම ඒකට දෙන්න ඕනේ සහයෝගය මේ වෙලාවේ දෙමින් ඉන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද හදලා තියෙන ප්‍රශ්නේ? එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. මම හිතුව විදියටම අර කෙටවීම් කොටවන එක ඒ විදියටම දැන් මේ වෙලාවේ වෙනවා. ඒක තමයි අසමගිය. අසමගි වෙන්න එපා. අසමගි වෙන්න එපා. ඒක තමයි කට්ටියට කරන්න ඕනේ. මිනිස්සු එකමුතු කරන පොසිටිව්ලි මිනිස්සු එකමුතු කරන මිනිස්සෙක් ඉද්දී එහෙම මිනිස්සෙක්ගේ විශ්වාසය නැති කරන්නයි මේ පටන් ගන්නෙ. අපි විශ්වාසය දිනාගත්තේ බොහොම අමාරුවෙන්. ඒක කඩන්න එක රැයකින් එහෙම බෑ. එහෙම හිතනවා නම් එයාලට මම මෙහෙම කියන්නම්කෝ.
දොස්තර කලබල වෙන්නේ නැහැ ලෙඩා කලබල වුණාට. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම පටන් ගත්ත මම මේ වගේ ලයිව් එකක් දාලා මගේ මිනිස්සුත් එක්ක පටන් ගත්ත ශ්‍රී ලාංකික ජනතාවත් එක්ක පටන් ගත්ත මේ වැඩේ මම ඉවර කරන්නම්. ඒක තව කාටවත් නිකන් අවශ්‍ය නැහැ. මේව වෙන්න ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව UAE වල ඉන්න ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව එකතු කරපු මේ බඩු ටික ලංකාවේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ගේ අත්වලට රජයෙන් තමයි බෙදලා දෙන්නේ. රජයේ වගකීමක් අරගෙන තමයි බෙදලා දෙන්නේ. ඉතින් ඒක නිසා අශේන් කලේ ලයිව් එකක් දාලා මිනිස්සු එකතු කළා. අශේන් කලේ ලයිව් එකක් දාලා මිනිස්සුන් ලබාම මේ දේවල් ටික ශ්‍රී ලාංකික ජනතාව ලබාම මේ දේවල් ටික ලංකාවට කිව්වා. අශේන් කලේ ශ්‍රී ලාංකික ජනතාව ලබාම මේ දේවල් ටික පිළිවෙලට ලංකාවේ මිනිස්සුන්ට බෙදලා දෙන එක. ශ්‍රී ලාංකික ජනතාවටම බෙදලා දෙන එක. මේ ශ්‍රී ලාංකික ජනතාව කියලා කියන්නේ මේක ඔක්කොම එකතු වෙලා කරපු වැඩක්. මට දැන් මාව කොනකට තියලා ගහනවා එක්තරා පිරිසක්. හරි අසාර්ථකයි ඔය වෑයම, සුභදහම සහ කාලය සියල්ලට පිළිතුරු දෙවි. චුට්ටක් ඉවසලා ඉන්න. හෙට අනිද්දාට ලයිව් එකක් එනවා. හෙට අනිද්දාට විස්තර ටික සාක්ෂිත් එක්ක කියනවා. ඒක නිසා මේ මොකද්ද මේ එකට හිටපු මිනිස්සුන්ව කොටවලා එකට විදිහපු මිනිස්සුන්ව වෙන පැතිවලට අරන් යන්න හදනවා. එකට සමහරු නම් ඇවිල්ලා මුලින්දම ඇවිල්ලා තියෙන්නේ මෙහෙම කරන්න බලාගෙන මෙහෙට ලියුම් ගහලා තිබ්බා. කස්ටම් එකට ලියුම් ගහලා තිබ්බා, DMC එකට ලියුම් ගහලා තිබ්බා. මේ බඩු ටික එන්නත් කලින් මේ බඩු ටික එහෙන් පිටත් වෙද්දිම මේ සමහර ලියුම් ආවා, පැමිණිලි ආවා, ඒවා අපිටත් ආවා. ඉතින් එහෙම පැමිණිලි කරලා මොන විකාරයක්ද මේ අහිංසක මිනිස්සුන්ට හම්බෙන්න තියෙන මේ බඩු ටික නවත්තන්නේ ඇයි? අදට මෙච්චර කියවන්නේ ඇයි? මේ දේවල් ටික රජයෙන් කරද්දි, මේ දේවල් ටික හරි පිළිවෙලට වෙද්දි, මේ දේවල් ටික හරි අපදා කළමනාකරණය DMC කරා වෙද්දි එහෙන් එව්ව බඩු ටික එව්වේ මම නෙමෙයි. මම ලංකාවේ හිටියේ. මගේ පරණ වීඩියෝ ගිහලා බලන්න. මම ලංකාවේ හිටියේ. බඩු ටික එකතු කරන්න පටන් ගන්න දවසෙන් දෙකෙන් මම ලංකාවට ආවා. එහෙන් ඒගොල්ලෝ එව්ව බඩු ටික එහෙන් බරායට මම දැකලවත් නැහැ මගේ ඇස් දෙකෙන් තාම. මගේ ඇස් දෙකෙන් මම තාම දැකලවත් නැහැ. මම වීඩියෝ දාලා අප්ඩේට් කරලා කට්ටිය එකතු කරපු එක විතරයි කරේ. ඒ එකතු කරපු බඩු ටික වරායට ඇවිල්ලා. වරායෙන් රජේ බාරේ තියෙන්නේ. මගේ බාරේ නෙමෙයි තියෙන්නේ දෙයියනේ. මගේ අතේවත් නැහැ. මම දැකලවත් නැහැ තාම. ඉතින් ඒක නිසා කුලප්පු කරන මිනිස්සු කුලප්පු කරන්නේ හරියට දේවල් චිත්‍රපටි නාට්ටි වගේ නිකන් මාර නාට්ටි නම් මේව පුරුදු හින්දා මේ වැඩේට බැස්සේ. මේව මහ ලොකු දේවල් නෙමෙයි. මේව පුංචි දේවල්. ඊට වඩා ලොකු දේවල් අපි කරලා තියෙනවා. ඊට වඩා ලොකු මිනිස්සුත් එක්ක අපි හැප්පිලා තියෙනවා. ඊට වඩා ලොකු ජයග්‍රහණ අපි දිනාගෙනත් තියෙනවා. පරාද වෙලත් තියෙනවා. ජයග්‍රහණත් දන්නවා, පරාජයත් දන්නවා. ඒක නිසා ආදරේ ශ්‍රී ලංකා එදත් අදත් හෙට ඉක්මනින් ලයිව් වෙන්නම්, ඉක්මනින් අප්ඩේට් එකක් දෙන්නම්, ඉක්මනින් සාක්ෂි දෙන්නම්. කින්ද මන්ද මොකද උනේ හරියටම කියලා. මගේ වැඩක් නෙමෙයි මේක. ශ්‍රී ලාංකික ජනතාවගේ වැඩක්. මම අතරමැදියෙක් විතරයි. මම මේක එකමුතු කරපු පාර්ශවය විතරයි. මම විතරමයි මේ වෙලාවේ නායකත්වය ගත්තේ. ඒ නායකත්වයේ වටා තමයි ওই සියලුම දෙනා එකතු වුණේ. එකතු වෙච්ච මිනිස්සු අතරේ 3-4 දෙනෙක් ඉන්නවා තමයි. ඒ මිනිස්සුන්ටත් ආදරෙයි, හැමදාටම ආදරෙයි. ශ්‍රී ලංකා හැමදාමත් අපි එකමුතු වෙලා ඉමු, සමගියෙන් ඉමු. ඔය කඩන්න බිඳින්න හදන්නේ යක්ෂයා. යක්ෂයාට අහු වෙන්න එපා. යක්ෂයා හැමදාමත් යක්ෂයා. යක්ෂයාට සෝබාදාම් පිළිතුරු දෙවි. අපි හම්බෙමු ඉක්මනින්. ජය ශ්‍රී ලංකා.